එන්න මාත් එක්ක වීඩියෝ එකක් කරා. කො? ඉඳග sit. Sit. Good boy. Chucky. Wow. Hey. ඔගොල්ලෝ මෙන්න මේ වීඩියෝ එක දැක්කද? මේක තිබ්බේ AIA insurance page එකේ. බලන්නකෝ. මගේ නම මිලන් මම ඉපදුනේ කොළඹ. මම ඉන්නේ Tales of Freedom එකේ කට්ටියත් එක්ක. මේකේ අක්කලා මාව තමයි පත් කරලා තියන්නේ අනිත් අයවත් බලා ගන්න. මම තමයි මෙතන ඉන්නේ. මට මෙන්න මේ වීඩියෝ එක දැකලා හරි ආස හිතුණා. මොකද මම යක්ෂපටව තුන්දෙනෙක්ගේ අම්මි කෙනෙක්. මේ ඉන්නේ මගේ චුචි කෙල්ල. ඊට පස්සේ බොබෝ මේ දඟයා බුබු. ඒ ඉන්නේ මගේ ලොක්කා ගම්. මගේ මේ ඉන්නේ යක්ෂපටව තුන්දෙනා Tales of Freedom එකේ ඉන්න මිලන් වගේම අපි රෙස්කියු කරපු තුන්දෙනෙක්. මට මේ වීඩියෝ එක දැකලා මට හිතුණා ඔයගලන්ට මෙන්න මේ තුන්දෙනාගේ කතාවත් කියන්න කියලා. ඇත්තටම මට හම්බුනේ මේගොල්ලෝම නෙමෙයි. මේගොල්ලෝගේ අම්මව තමයි මට හම්බුනේ. අපේ කලින් හිටපු ගෙදර කවුරු හරි ත්‍රිවිල් එකක ප්‍රෙග්නන්ට් වෙලා හිටපු බැල්ලියක්ව දාලා ගියා අපේ පාරේ. ඊට පස්සේ එයා කැවටේ කැරකි ඉඳලා දවස් 2-3ක් ඇතුළත අපේ ගෙදර වත්තට ඇවිල්ලා පැටව දැම්මා. අපි ඒගොල්ලෝම බලා ගන්න පටන් ගත්තා. අපි හිතාගෙන හිටියේ ඇත්තටම පැටව ටික දීලා අපේ වටපිටාවේ හිටපු නේබර්ස්ලා අපේ අසල්වැසි හැමෝම කැමති වුණා මේගොල්ලෝන්ගේ එක්කෙනා ගන්න. එහෙනම් අපි හිතුවා පැටව ටික දීලා අම්මව තියාගන්නම් කියලා. හැබැයි මේගොල්ලෝ හම්බ වෙලා සති 3ක් වගේ යනකොට මේගොල්ලන්ගේ බව්ව අම්මි නැති වුණා. ඒකේ දුකට අපි තීරණය කරා නැහැ අපි මේ පැටව ටික දෙන්නේ නැහැ. අපි තියාගන්නවා මේගොල්ලන්ව කියලා. ඉතින් මම මේගොල්ලන්ට නම දැම්මේ කාටුන් එකකින්. මම ඉස්සර බැලුවා Little Wizards කියලා කාටුන් එකක්. ඒ කාටුන් එකේ ඉන්න කැරක්ටර්ස් ටික තමයි මම නම දැම්මේ. ගම්ප් කියලා කියන්නේ ඒකේ ඉන්න අර හැමතිස්සෙම තරහ යන එක්කෙනා නිකන් එයාට ටක් ගාලා තරහ යනවා. ඉතින් ඒකයි ලොකුම සැරම එක්කෙනාට දැම්මේ ගම්ප් කියලා නම. ඒකේ ඉන්නවා කුමාරයෙක් වගේ. එයාගේ කැරක්ටර් එක නම් එයා මිනිහෙක්. එයාගේ නම ඩෙක්ස්ටර්. හරි ඩීසන්ට් බල්ලට මම ඩෙක්ස්ටර් කියලා නම දැම්මා. බූ කියලා කියන්නේ හැමදේටම බය කැරක්ටර් එක. එයා පොඩ්ඩක් හැමදේටම ගිහිල්ලා හැංගෙනවා. මෙයා පොඩි කාලේ හරිම නිකන් ඒ වගේ පොඩ්ඩක් හැමදේටම බය හිතෙනවා. එහෙනම් එයාට බූ කියලා දැම්මා. ඊට පස්සේ ඒකේ හිටියා ලුලු කියලා ඩයිනෝසෝර් කෙනෙක්ද කොහෙද මම මතක විදිහට. ලුලු කියලා ගර්ල් කෙනෙක්. ඉතින් මගේ මෙන්න මේ චූටි මණිකට දැම්මේ මම ලුලු කියලා. මගේ චූටි නරක නෝටි කෙල්ල. ගම්ප් කරුණාරත්න, බූ කරුණාරත්න, ලුලු කරුණාරත්න කියලා නම් දාලා තියෙන්නේ. ඔන්න ඔහොම තමයි ඉතින් මම මේගොල්ලන්ට නම් ටික දැම්මේ. බ්‍රීඩ් බල්ලෝ නොවුනට මට මේගොල්ලෝ ගොඩාක් වටිනවා. මම ගොඩාක් මේගොල්ලෝ ගැන හිතලා තියෙනවා. අපි සමහර විට අපේ ගෙදරට මේගොල්ලෝ ගත්තේ නැත්නම් මේගොල්ලෝගේ ජීවිතේ මොන වගේ වෙයිද කියලා. සමහර විට මට හිතෙනවා බුබු ලුලු එහෙම මේ වෙනකොට ජීවිතෙන් අතර නැතිව තියෙයි. මොකද ඒගොල්ලන්ට පොඩි කාලේ පොඩක් වීක් ඒ හින්දා අපි බලාගෙන සාත්තු කරලා තමයි ඒගොල්ලෝව හැදුවේ. මම කියන්නේ ඉස්සර ඉඳන් මම මේගොල්ලෝව බේරුවේ නැහැ. මේගොල්ලෝ මාව බේරුවා කියලා. මොකද මේගොල්ලෝ ආපු කාලේ මට ගොඩාක් ડિප්‍රෙස් වෙලා මං හරි දුකෙන් හිටපු කාලයක් තිබ්බා. සල්ලි නෑ, ජොබ් එකක් නෑ. ඉතින් ඒ වගේ කාලයක තමයි මට මේගොල්ලෝව හම්බුනේ. මම ඒ කාලේ හැමතිස්සෙම නිදිනවා මං අඬනවා හැමතිස්සෙම. හැබැයි මේගොල්ලෝ ආවට පස්සේ මම මාර ඇක්ටිව් වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ හින්දා මම හැමතිස්සෙම කියන්නේ මම ඒගොල්ලෝව බේරගත්තේ නෑ. ඒගොල්ලෝ මාව බේරගත්තා කියලා. නෑ ගම්පි? නෑ බම්පි? නේද බම්පි පච්. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඕගොල්ලන්ටත් මේ වගේ බව්වෝ ගන්න ආසාවක් ඇති වුණොත් සල්ලි දීලා බව්ව ගන්න නැතුව මෙන්න මේ වගේ Tales of Freedom, AWPA වගේ තැන්වලින් මේ තැන්වල ඉන්න ලස්සන හුරතල් බව්වන්ට ආදරණීය ගෙයක්, ආදරණීය පවුලක් දෙන්න උත්සාහ කරන්න කියන පණිවිඩය කියන්න. අපේ හිතවලට දැනෙන සතුට වචන වලින් කියලා නිම කරන්න බැරි සතුටක් තමයි ඒක. මගේ ජීවිතේ පළවෙනි වතාවට මේගොල්ලෝ බුරන ඒවා ටික මට වීඩියෝ එකට දාන්න පුළුවන්. මොකද නැත්තම් මම වීඩියෝ කරන හැම සැරේම මේගොල්ලෝ මේ විදිහට බුරනවා. මම ඒව ඊට පස්සේ එඩිට් කර කපන්න ඕනේ. මේ වීඩියෝ එකට මම එහෙම කරන්න ඕනේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ එක කරේ ඕගොල්ලන්ටත් මේ වගේ බව්වෝ ඇඩොප්ට් කරන්න, රෙස්කියු කරන්න කියන පණිවිඩය කියන්න. තුන්දෙනෙක්ම ඕනේ නැහැ. එක්කෙනෙක්ට නිවසක් දෙන්න පුළුවන් නම් ඒ ඇති.
සමහර විට ඕගොල්ලෝගේ ගෙදරත් ඇති මේ වගේ ඇඩොප්ට් කරපු රෙස්කියු කරපු බව්වෝ. ඒ හින්දා ඒගොල්ලෝගේ කතාවත් ඔයාගේ සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න කියලා මෙන්න මේ හැෂ්ටැග් එක පාවිච්චි කරලා #AIAPerfectmatch පාවිච්චි කරලා එතකොට ඔයා පෝස්ට් කරාම අපිට ඇවිල්ලා ඒ කතාවත් අහන්න පුළුවන්. එතකොට අපේ කතා ටික ඔක්කොම අපිට අහන්න පුළුවන්කමක් තියෙනවා. ඒ දේ කියන්න තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඔන්න ඕගොල්ලන්ට පළවෙනි වතාවට මගේ බව්ව ටික ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. එහෙනම් දැන් දන්නවනේ මගේ පවුලේ සමාජිකයෝ හැමෝම ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ලුලි බයි කියන්න. බයි. බයි බයි. බයි ලුලි. මොකෝ කම්මැලියා.